තිරිසන් යෝනිය නෙමෙයි. ගිනි තියෙන නරකද? 136ක් තියෙනවා. දැන් ඔබගේ ඉරණම තීන්දුව වෙන නේද පින්විතනේ යන්නේ හුස්ම ටික යන වෙලාව කොච්චර වෙලා යන්නේ? හුස්ම ටික යනවා නම් අපිට ගොඩක් වෙලා දක ගන්න පුළුවන්. එනමුත් මට කියන්නකෝ දැන් මැරෙනවා කියන්නේ මොකක්ද? මේ උදා වෙච්ච හිත මේ මය වුණා ඊළඟ හිත උදා වුන්නේ නැහැ. ඊළඟ හිත වෙන තැනක් ඇසුරු කරගෙන උදා වෙනවා. ඔන්න ඔකටයි මැරෙනවා කියලා කියන්නේ. තප්පරයකට හිත කෝටි ගාණක් හැදෙනවා නම් පින්විතනි මැරෙන්න යන්නේ තප්පරයකින් කෝටියෙන් පංගුවක් නේ පින්විතනි. ඔන්න ඔය කෝටියෙන් පංගුව කියන කාලෙදී පින්විතනි ඔබගේ ඉරණම තීරණය කරනවානේ මෙතනින් එහාට මොකද්ද විය යුත්තේ කියලා. කොහොමද පින්විතනි ඔබ සෙල්ලම් කරන්නේ? කොහොමද පින්විතනි ඔහොම මේ වීරය වගේ ඉන්නේ? අපිටත් කියලා දෙන්න. දැන් පපුව ගහිල්ලා යනවනේ පින්විතනි මතක් වෙනකොට. වීරය වගේ ඉන්නේ කොහොමද? තප්පරයකින් කෝටියෙන් පංගුවකදී තීන්දුව කරන ඔබ ඉරණම මොකද්ද කියලා මෙතනින් එහාට. ඒකෙදි පිනක් කරගෙන හිටපු මිනිස්සෙක් හිටියොත් සම්භාවිතාවක් තියෙනවා යන්තම් උඩට ඇදෙන්න. සෝතාපන්න මිනිස්සෙක් හිටියොත් හතර පහේ දොරටු වැහිලා තියෙන නිසා කොහොමද එතනින් උඩට. එහෙනම් ඔබ තේරුම් ගන්න